ඔයා අදත් මේ එකතු වෙලා ඉන්නේ ඩිජිටල් ඇකඩමි YouTube channel එකෙන් ගේන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්නේ hot sim එකක් තියෙන ඔයාට free data ලබා ගන්න පුළුවන් සාර්ථක ක්‍රම කිහිපයක් පිළිබඳවයි. ඉතින් වීඩියෝ එකට යන්න කලින් වීඩියෝ එකට like එකක් දාලා channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි වැඩි කතා නොකර වීඩියෝ එකට යමු. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ hot app එක මගින් free data ලබා ගන්න පුළුවන් සාර්ථක ක්‍රම කිහිපයක් පිළිබඳව. ඉතින් ඔයාට මීට කලින් hot app එකට register වුණාම ඔයාට ලබා ගන්න පුළුවන් උනේ 2GB free data විතරයි. ඉතින් දැන් වෙනකොට ඔයාට 2GB free data වලට අමතරව MB 500ක් වගේම tier point දිනා ගැනීමේ හැකියාව තියෙනවා. ඒකට ඔයා මුලින්ම Play Store එකට ගිහිල්ලා මේ search bar එකේ search කරන්න hot app කියලා. මම මේ විදියට hot app කියලා search කරනවා. දැන් මෙන්න මේ hot app එක ඔයා download කරගෙන ඉන්න ඕනේ. මම දැන් ඉතින් මේ hot app එක download කරගෙන තියෙන නිසා මෙතනින් මේ විදියට open කරගන්නවා. දැන් ඔයා මේ mobile number කියන තැනට ඔයාට data ලබා ගන්න ඕන hot sim එකේ number එක නිවැරදිව ඇතුළත් කරගන්න. මම මේ විදියට මගේ hot sim එකේ number එක ඇතුළත් කරගත්තා. ඊළඟට ඔයා මේ පහළම තියෙන got promo code කියන තැන touch කරලා මම මේ screen එකේ දාලා තියෙන code එක නිවැරදිව ඇතුළත් කරගන්න. මතක තියාගන්න ඔයා මේ කෝඩ් එක නිවැරදිව ඇතුළත් කරගන්න. මේ කෝඩ් එක හරහා තමයි ඔයාට ෆ්‍රී ඩේටා ලබා ගන්න පුළුවන් වෙන්නේ. දැන් ඔයා මේ පහළම තියෙන generate pin කියන තැන ටච් කරගන්න. දැන් ඔයා කලින් ලබා දීපු hot sim එකේ නම්බර් එකට OTP කෝඩ් එකක් එනවා. ඔයා ඒ OTP කෝඩ් එක මෙතෙන්ට ඇතුළත් කරගන්න. ඊළඟට ඔයා මේ පහළම තියෙන login කියන තැන ටච් කරගන්න. මම මේ විදිහට මගේ කෝඩ් එක ඇතුළත් කරගෙන මේ login කියන තැන ටච් කරගන්නවා. මම දැන් hot app එකට රෙජිස්ටර් වුණු ගමන්ම ඔයාට බලා ගන්න පුළුවන් මට මේ විදියට MB 500ක් ලැබුණු බවට මැසේජ් එකක් ආවා. දැන් ඔයා මේ ඇඩෝ එකෙන් පෙන්නන loyalty කියන ඔප්ෂන් එක ටච් කරගන්න. මම මේ විදියට loyalty කියන ඔප්ෂන් එක ටච් කරගන්නවා. ඊළඟට ඔයා මේ ඇඩෝ එකෙන් පෙන්නන my offer කියන තැන ටච් කරගන්න. මම මේ විදියට my offers කියන තැන ටච් කරගන්නවා. දැන් ඔයාට බලා ගන්න පුළුවන් 2GB free data කියලා welcome offer එකක් විදියට ලැබිලා තියෙනවා. මට දැන් මේ 2GB free data ලබා ගන්න පුළුවන්. ඒ වගේම මට නොමිලේ MB 50කුල් ලැබිලා තියෙනවා. ඉතින් මට මේ MB 50 ලබා ගන්න පුළුවන්. ඉතින් මට මේ විදිහට 2GB free data ලැබිලා තියෙනවා වගේම ඔයාටත් මේ my offers option එක හරහා 2GB free data ලබා ගන්න පුළුවන්. මම දැන් මේ විදිහට 2GB free data නොමිලේ අරගෙන පෙන්නන්නම්. මම මේ විදිහට මෙතන ටච් කරගෙන මේ yes කියන තැන ටච් කරගන්නවා. මම දැන් මේ විදියට yes කියන තැන ටච් කරගත්තට පස්සේ මේ විදියට ටිකක් වෙලා load වෙලා ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මට මේ විදියට 2GB free data ලැබුණු බවට hutch එකෙන් මැසේජ් එකක් එනවා. ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මට මේ විදියට 2GB free data ලැබුණු බවට hutch එකෙන් මැසේජ් එකක් ආවා. ඉතින් ඔයාලටත් මේ විදියටම 2GB free data ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයා දිනපතා මේ my offers section එකට ඇවිල්ලා ඔයාගේ offers claim කරගන්න. මට දැන් මේ විදියටම MB 50 ලබා ගන්න පුළුවන්. මම දැන් ඉතින් මේ MB 50 ගන්න නැහැ. මට දැන් 2GB ඇවිල්ලා තියෙන නිසා. අද වීඩියෝ එකෙන් කතා කරන්නේ hot sim එකක් තියෙන ඔයාට පැය 6ක් යනකම් unlimited free data ලබා ගන්න පුළුවන් offer එකක් පිළිබඳවයි. ඉතින් ඔයාලට මේ විදියට data ලබා ගන්න නම් hot විසින් හඳුන්වලා දීලා තියෙන click කියන app එක download කරගෙන ඉන්න ඕනේ. ඔයා Play Store එකට අවිල්ලා මේ search bar එකේ search කරන්න click app කියලා. මම මේ විදියට click app කියලා search කරනවා. ඉතින් ඔයා මෙන්න මේ app එක තමයි download කරගෙන ඉන්න ඕනේ. මම දැන් ඉතින් මේ app එක download කරගෙන තියෙන නිසා මෙතනින් මේ විදියට open කරගන්නවා. මුල් වතාවට මේ app එක open කරගද්දී ඔයාට මෙන්න මෙහෙම තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයා දැන් මේ පහළම තියෙන click to register කියන තැන ටච් කරගන්න. ඊළඟට මේ ඇඩෝ එකෙන් පෙන්නන තැනට ඔයාට data ලබා ගන්න ඕන hot sim එකේ number එක ඇතුළත් කරගන්න. ඔයාගේ hot sim එකේ number එක ඇතුළත් කරගත්තට පස්සේ මේ පහළම තියෙන next කියන තැන ටච් කරගන්න. ඊළඟට ඔයාට මේ වගේ option එකක් බලා ගන්න පුළුවන්. මෙතෙන්ට ඔයා අර කලින් ලබා දුන්නු hot sim එකේ number එකට verification code එකක් එනවා. ඒ code එක ඔයා මෙතෙන්ට ඇතුළත් කරගන්න ඕනේ. මම දැන් මගේ කෝඩ් එක මෙතෙන්ට ඇතුළත් කරගන්නවා. දැන් ඔයා මේ ඇඩෝ එකෙන් පෙන්නන freedom invitation code කියන ඔප්ෂන් එක ටච් කරගන්න. මම දැන් මේ විදියට එතන ටච් කරගන්නවා. දැන් ඔයා මේ ඇඩෝ එකෙන් පෙන්නන invitation code කියන තැනට මම මේ screen එකේ දාලා තියෙන කෝඩ් එක නිවැරදිව ඇතුළත් කරගන්න.
ඉතින් ඔයා මේ 45යි කැපිටල්ලෙන් 32යි සිම්පල්ලෙන් කියන කෝඩ් එක නිවැරදිව ඇතුළත් කරගත්තට පස්සේ මේ පහළම තියෙන ඊතලයේ උඩ ටච් කරගන්න. මම දැන් මේ විදියට එතන ටච් කරගන්නවා. දැන් ඔයාට මේ වගේ ෆ්‍රී ටයිම් ප්ලෑන් කියලා ඔප්ෂන් එකක් බලා ගන්න පුළුවන්. දැන් ඔයා මේ ෆ්‍රී ටයිම් ප්ලෑන් කියන තැන ටච් කරගන්න. දැන් ඔයාට මේ ඔප්ෂන් එකේදී බලා ගන්න පුළුවන් මේ ෆ්‍රී ටයිම් ප්ලෑන් එක ලබා ගන්න ඔයාට කිසිදු මුදලක් වියදම් කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් ඔයා මේ පහළම තියෙන buy කියන ඔප්ෂන් එක ටච් කරපු ගමන් ඔයාට මේ ෆ්‍රී ටයිම් ප්ලෑන් එක ඇක්ටිව් කරගන්න පුළුවන්. ඉතින් ඔයා මේ buy කියන ඔප්ෂන් එක ටච් කරපු ගමන් ඔයාට අනිවාර්යෙන්ම පැය 6ක් යනකම් unlimited free data ලබා ගන්න පුළුවන්.